අපගේ මහමෙවුනා අසපුව නිර්මාතෘ ගුරු හාමුදුරන්ගෙන්ද සියලුම පින්වත් හාමුදුරන් වහන්සේලාගෙන්ද ආදරණීය දරුවන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද සම්භාවනීය අමුත්තන්ගෙන්ද අවසරයි. ඇත්තටම මේ ශිෂ්‍යත්ව ප්‍රදානය තාම වටින අවස්ථාවක් මේක. මොකද අපිට ඒක හොඳට දැනෙනවා. පුටුවේ ඉඳගෙන ඉඳද්දී අපිට ඒක හොඳට දැනෙනවා. අපිත් කුඩා කාලේ මෙන්න මේ වගේ දේවල් සොයාගෙන ගියා නේද? අපිට කවුද මේවට උදව් කරේ? අපි අද මේ ඉන්න තත්ත්වෙන් කොහොමද අපිට ඒක මුදවගෙන එන්න පුළුවන් වුනේ? කියන දසදහස් දෙයක් මෙතන ඉඳගෙන ඉන්නකොට මට ඇත්තටම හිතුණා. කිසිම කෙනෙකුට දියුණුවක් ලබන්න නම් ගොඩනැගිලිවත් වෙන මොනක්වත් දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ ජීවිත අත්දැකීමෙන් මට කියන්න පුළුවන් වෙන්නේ. මම මගේ කලාවෙන් ගොඩ නැගිච්ච කෙනෙක්. මම ලෙව්වන්දුව වැලිපැන්න නැමැති ගමේ තාම දුප්පත් දුෂ්කර දැනට දුෂ්කර ගමකින් කොළඹ කොටහෙනට ආවා මගේ තාත්තගේ රැකියාව නිසා. මගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. මගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. ඒ ඇඳුම් මහන රැකියාවෙන් අපි 9 දෙනෙක් ආරක්ෂා කළා. අපි ඇත්තටම අපි 9 දෙනාව අම්මා තාත්තා ආරක්ෂා කරේ තාත්තගේ තනි දෙයින් හරියට ලොකු ආදර්ශ දේවල් දුන්නා අපිට. ලොකු ආදර්ශ දේවල් දුන්නා. අපි හැමදාම හැන්දෑවට බුදුන් වඳින්න ඕනේ. අක්කා කෑම අපිට පිළියෙල කරනවා. අපි 9 දෙනාගේ කෑම පිඟා වලට කෑම දානවා අපිට ඇහෙනවා බුදුන් වඳින්දී. අපි බුදුන් වඳිනවා එක්ස්ප්‍රස් එකේ. බන්ට කියාගෙන යනවා. මොකද අපිට අර කෑම ටික ගන්න. ඉතින් ගිහිල්ලා අම්මටයි තාත්තටයි වැඳාම තාත්තා අපිට කියන්නේ ඔයගොල්ලෝ අද හොඳ නෑ මේ බුදුන් වැඳා. ඒ නිසා පුතේ ආයි කියලා එන්න. එහෙම තමයි කිව්වේ. එදා අපිට ලොකු තරහාවක් ඇති වුණාට පස්සේ අපිට හිතුණා මේ කියන දේ සත්‍යයක් නේද කියන එක. ඊට පස්සේ ඉස්කෝලේ යන අතරේ එහෙදී මගේ දක්ෂතාවයන් අඳුරගත්තේ පාසලේ ගුරුතුමී. මම ගියේ කොටහේන ගුණානන්ද විද්‍යාලයට. ඊටාම අඩු පහසුකම් තියෙන තාම දුප්පත් ඉස්කෝලයක්. නමුත් හොඳ ගුරුවරු අපිට හිටියා. දරුවන්ගේ දුක සැප බලන්න හොඳ ගුරුවරු හිටියා. ඉතින් මං වගේ දුප්පත් දරුවෙකුගේ දක්ෂතාවය දැක්කේ පාසලේ ගුරුතුමී. පාසලේ ගුරුතුමී තමයි යම්කිසි මේ ළමයාට ගායන හැකියාවක් තියෙනවා කියලා මාව අඳුනගත්තේ. ඒ අඳුනගෙන දැන් අර මේ තිරේ කිව්වා වගේ 1956 මාව එක්කරගෙන ගියා ගුරුතුමී කරුණාරත්න අබේසේකර කියන අයගේ ළමා මණ්ඩපයට. ගිහිල්ලා ටිකක් කල් අවුරුද්දක් විතර ඉඳද්දී තමයි මට ගීයක් කියන්න හම්බුනේ බුදුසාදු ගීය. ඔබගේ පාමුල සඳුන් ගසක් වී සුවඳ මලින් සැරසෙන්නම් බුදුසාදු බුදුසාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම්. දැන් අවුරුදු 60ක් විතර ඇති. තාම මිනිස්සුන්ට මතකයි. තාම රසිකයා ආදරේ. ඊට පස්සේ මට මං ඔහොම ඉන්නකොට ගුවන් විදුලියේ අමරදේව සර්ව හම්බුණා මට. ලොකු පිරිසක් හම්බුණා. අමරදේව සර් මං ගැන හොඳ අවබෝධකින් හිටියා කියන එකයි මගේ අදහස. එතුමාගේ ගොඩාක් වැඩසටහන් වලට මං සම්බන්ධ වුණා. එහෙම ඉඳද්දී සරල ගී කියන පරීක්ෂණයක් පැවැත්වුණා ගුවන් විදුලියේ. අමරදේව සර් කිව්වා මේ පරීක්ෂණයට ලියුමක් දාන්න කියලා. ඒ ගමනේ පරීක්ෂණයට ලියුමක් දැම්මාම ලියුමේ ආව උත්තරයක් පරීක්ෂණය සඳහා එන්න කියලා. මේ 959 60 වගේ කාලේ. මට එච්චර කාලේ මතක නෑ.
ඒ ගමන මේ සඳහා ආවේ රතනජාංකර් පඬිතුමා ඉන්දියාවෙන්. මට හොඳට මතකයි මං එතනදී ගායනා කළ සින්දුව. වඳිමු සුගත සාක්‍ය සිංහ සසර දිනු බුදු පියා රමණීය මන් දාර කුසුම් රමණීය මන් දාර කුසුම් කරමින පූජා බැතින මේ ගී ගයා සුන්දර නිවනා වදිමු අමා සම්පතා. ඔන්නෝක තමයි කිව්වේ. ලියුමක් ආවා මාස 3කින් 4කින්. ඔබ විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පිනියක් හැටියට සමත් වී ඇත කියලා. අදත් විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පීන් ඉන්නේ 14 දෙනායි ශ්‍රී ලංකාවේ. අමරදේවස, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි මෙන්න මේ වගේ කීප දෙනෙක් ඉන්නේ. ඉතින් ලොකු සතුටක් දැනුණා. බෞද්ධ අධ්‍යාපනය, දහම් පාසල් අධ්‍යාපනය මේවෙන් තමයි අපේ ජීවිත හැඩ ගැවුනේ. ඊට පස්සේ අමරදේවස කරා චිත්‍රපටියක්. දැන් මේ මේකේ පෙන්වුවේ තිරේ රන්මුතු දුව. පළවෙනි වර්ණ චිත්‍රපටිය. අමරදේවසට ලැබුණු පළවෙනි චිත්‍රපටිය. මම මේ පුංචි ආධුනික මට්ටමේ නිකන් පොඩි කෙල්ලෙක් මං. එතුමා මාව ගත්තා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න. හරිම අහිංසක තාත්තා කෙනෙක් මගේ තාත්තා. තාම ධෛර්යවන්ත තාත්තා. අමරදේවස මගේ පුංචි ගෙදර කොටේන කාශෙට්ටිවත්ත කියන පුංචි ගෙදරට අමරදේවස ආවා මාව මේ චිත්‍රපටයේ ගීතයක් ගායනා කරන්න ගන්නවා කියලා කියන්න. ඇවිල්ලා අපි තාත්තට කිව්වා මහත්තයා අපි මේ ඔබතුමාගේ මේ ළමයාව මේ චිත්‍රපටියට ගන්නවා කියලා කිව්වා. මට හොඳට මතකයි 962 තාත්තට කතා කරගන්න බැරුව ගියා. ඇස්වල කඳුළු පිරුණා. බලාගෙන හිටියා. පස්සේ අහවල් වෙලාවට එන්න ඔක්කොම කියලා අමරදේවස ගියාට පස්සේ තාත්තා මට කිව්වේ බලපංකෝ පුතේ. උන්වහන්සේ මට මහත්තයා කිව්වනේ. එයාට ලොකු ආසාවක් මහත්තයා කියලා තාත්තට කියලා කිව්වේ. එච්චරට සතුටක් දැනුණා. ඉතින් මම රන්මුතු දුව චිත්‍රපටියේ සින්දු කියන්න ගිහිල්ලත් ඇත්තටම මේ තිරේ දැම්මත් ජනතාව දැනගෙන තිබුණත් මම ඉස්සෙල්ලාම කිව්වේ ගලන ගංගේ ජීවිතේ නෙමෙයි. ගලන ගංගකී ජීවිතේ දයාලු ලෝකේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගං තෙරේ. ඕකනේ මේ කිව්වේ. මම කිව්වේ ඔයගලන්ට මතක ඇතිනේ චිත්‍රපටියේ තියෙනවා වෙසක් උත්සවයක්. සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ. ඔන්න ඔය කැලල කිව්වේ මම. සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ. මං ගෙදර ඇවිල්ලා හරි සතුටු වුණා එකට. මට ඉස්සෙල්ලම කියන්න මුනි මේ සින්දු කෑල්ල. අපි දහම් පාසල් අධ්‍යාපනයේ අපිට කොටේන දීපදුත්තරාමයේ මම දහම් පාසල් ගියේ. දැන් මේ වගේ අපේ ඥානানন্দ හාමුදුරුවෝ වගේ හරියට උදව් කරා හාමුදුරුවෝ අපිට. ඒ හිටියේ දහම් පාසලේ ඔක්කොම හිටියේ කොටේනේ ආවට දුප්පත් වේලක්වත් කන්න නැති තාම අසරණ ළමයි. පන්සලේ කෑම වේලක් දුන්නා. කෙටි කෑම ටිකක් දුන්නා දවල්ට. තේ කෝප්පයක් දුන්නා. මම දන්නේ මට ඔක්කොම මේ බුදුදහමත් එක්ක සියලු දේ සිද්ධ වුණා කියන එක තමයි මගේ අදහස.
ඉස්සෙල්ලාම සරල ගී වැඩසටහන. බුද්ධානුභාවීන සිත්නිත් පහන් වී මෙත්මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රභාලුතුරා රශ්මිමාලා හෙළදිරන ජන ජයතු ජය මංගලානී හෙළදිරන ජන ජය ජය මංගලානී. ඔන්න හම්බුණ සින්දුවක් කියන්නේ. ඊට පස්සේ මම එකින් එක කියනුවත් මම එකයි කිව්වේ ලොකු කතාවක් මම ඊටාම සංක්ෂිප්ත කරලා මේ කියන්නේ. ඊට පස්සේ මේ මට එන්න කියලා තිබුණා ඒ කාලේ භක්ති ගීත තිබුණා එක එක ආයතනවල. දවස් ආයතනෙන් තමයි භක්ති ගීත වැඩසටහන කළේ. මට හම්බුණා පුදුම ලස්සන සින්දුවක්. පළවෙනි මගේ භක්ති ගීත වැඩසටහන. ඔබට මතක ඇති. ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා ප්‍රඥා ප්‍රදීප දල්වා. මතකයි නේද? ඔන්නෝමයි ඒ සින්දුව ඔක්කොම කිව්වේ. දැන් දෙමළ දරුවෝ සිංහලත් දන්නවා, ඉංග්‍රීසිත් දන්නවා, ඔවුන්ගේ භාෂාවක් දන්නවා. අපි දෙමළ දන්නෙත් නැහැ, හොඳට ඉංග්‍රීසි දන්නෙත් නැහැ, හොඳට සිංහල දන්නෙත් නැහැ. මේක තමයි ඇත්ත. ඉතින් ඔහොම හිතලත් අපි කුංකුම පොට්ටු නමින් මම සංගත තැටියක් කළා. අඩු තරමින් ඒක මම ඇත්තටම කරේ දෙමළ මේ අහන අයට නෙමෙයි. දෙමළ අහන අය ඕන හැටිය හොඳට සංගීතය ගැන දන්නවා. ඒගොල්ලෝ විෂයද ශිල්පයද ඔක්කොම ප්‍රගුණ කරපු අය. අපි ඉන්නේ විෂයත් ප්‍රගුණ කරලා නැහැ, ශිල්පයත් ප්‍රගුණ කරලා නැහැ. උඩින් අතපත ගාගෙන යනවා. ඒ නිසා මම මේ කුංකුම පොට්ටු සංගත තැටිය කළේ දෙමළ අයට අහන්න නෙමෙයි, සිංහල අයට අහන්න. ඉතින් ඒකෙත් මම ඇත්තටම දුව අහන්න මේ සින්දුව මම පොඩි කෑල්ලක් මට මතකයි. ආරාරෝ අරීරරෝ ආරාරෝ අරීරරෝ இந்திரனை வெல்ல வந்து என்னுயிரை கண்ணுறங்க சந்திரனை வெல்ல வந்து சந்தனோமே கண்ணுறங்க ஆராரோ அரீரரோ ஆராரோ அரீரரோ ටික ටික වැරදි ඇති. ටික ටික වැරදි ඇති. මම කරා සින්දු හෝඩිය නමින් සංගත තැටියක්. ඒකේ තියෙන්නේ අයන්නේ ඉඳලා අං වෙනකන්ම නොනවතින සින්දු. අයන්නේ ඉඳලා අං වෙනකන්. අයන්න අලියාටයි, අලියා කළු පාටයි, මොයන්න මොනරාටයි, මොනරා කොළ පාටයි, ඕම තමයි සින්දු තියෙන්නේ. මෙන්න මේ කාලේ මගේ පොඩි දුව උපකාරක පන්තියකට මේ රාජගිරිය පැත්තේ ගිහින් තිබුණා. ඒ සංගත තැටියේ ඉවර කරන්නේ ගීයක් තියෙනවා. ඒ ගීය ගායනා කරලා මම කියනවා ඔන්න පුතාලා මේක පාඩම් කරගන්න ඕනේ. මං එනවා පාඩම්ද කියලා බලන්න. ඔතනින් තමයි ඉවර කරන්නේ. ඉතින් දැන් මේ පැත්තේ ඉතින් දැනගන්න ඇතිනේ මගේ දුවයි මෙතනට එන්නේ කියලා. මට ඇවිල්ලා අම්මා මට එහෙට යන්න බෑ. පොඩි මේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි මේ බයිනවා මට කියලා. මොකද මෙයාට කියනවලු අප්පෝ උගලන්ගේ අම්මා මහ බොරුකාරයා. එනවා කිව්වට ආවේ නැහැ. කියනවලු. ඉතින් ආයි ඊළඟ දවසෙත් ගියම කියනකෝ තාම ආවේ නෑ මහා බොරුකාරයා කියනවලු. ඉතින් මට මේ ඇවිල්ලා කිව්වා මම ඉතින් දවසක් ගියා ගෙදර ඒ ගෙදරේ. මේ උපකාරක පන්තිය නැති වෙනවනේ. යනකොට කතාව මේකයි. ඉතින් මං දැන් ටිකක් බැලුවාම මෙන්න මේකයි ප්‍රශ්නේ. ඊගොල්ල මං ගෙදරට ගියා. ගෙදරට ගිහලා ඉතින් ඒගොල්ලෝ එක්ක සින්දුවක් කියලා ඒගොල්ලන්ගේ එක සින්දුව පාඩම්ද කියලා බලලා යන්තම් රණ්ඩුව සමතකටපත් කළා. මොකද්ද සින්දුව? ආ ආ ඈ ඊ ඌ ඒ ඌ ඌ ආ ආ ඈ ඊ ඌ
कागज टाडन तादन पाबम कागज टाडन तादन पाबम यार लव साहाल अंग මෙන්න සින්දුව අකුරු 32යි. සුද්ධ හෝඩියේ අකුරු 32යි. ඉතින් දැන් ඔකත් කියලා ආවා. ඉතින් මම ඇත්තටම දැන් මේ දේවල් ටික කිව්වේ අපි අපේ කලාවෙන් ජීවිතය ජයගත්තු විදිය. ඇත්තටම මේ දෙමව්පියෝ අද කැපකරු මාපිය දෙමව්පියෝ ලොකු දෙයක් ඉෂ්ට සිද්ධ කරන්නේ මේ දරුවන්ට. අපිටත් එහෙම අපිට හුඟක් අය උදව් කරා. මට මතකයි අපේ පන්සලේ සුදු ගවුම් බෙදා දෙන රෙදි බෙදා දෙන දිනයක් තිබුණා. ඒ දිනේදී අක්කයි මයි දෙන්නම ගියා ඒ රෙදි ලබා ගන්න පොලිමට. දීපදුත්තාමාරාමේ පන්සලේ. ගිහිල්ලා කිට්ටු එනකොටම රෙදි ඉවර වුණා. අපිට ලබා ගන්න. මූණ අපේ එල්ලුණා. මේක හාමුදුරන්ට හොඳට තේරිලා හාමුදුරුව අපිට හාමුදුරුව මේ ඥානানন্দ හාමුදුරුව මේ දැන් මේ කරන සේවය වගේ අපිට රෙදි ගෙනල්ලා දුන්නා. එහෙම අපේ ජීවිතයක් අපිට තිබුණා. අපි ඒක හොඳට ප්‍රයෝජනෙට අපි අරගත්තා. ඒ නිසා අපි ජීවිතේ ශක්තිමත් ජීවිතේ සාධාරණයි සත්‍යය දකින්න අපිට පුළුවන්. සරලයි බොරුවක් කියන්නට අවශ්‍ය නැහැ. බොරුවක් කිව්වොත් පුතේ දුවේ ඒක වහන්න බොරු 10ක් කියන්න ඕනේ. ඒ නිසා අපි සත්‍ය ප්‍රකාශ කරොත් අපිට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් අතීතය මෙනෙහි කරමින්. මම මේ දරුවන්ගේ දෙමව්පියන්ට ඒ වගේම අපේ පින්වන්ත හාමුදුරන් වහන්සේලාගේ දෙමව්පියන්ට ආශිර්වාදයක් කරන්නට දෙමව්පියන්ට භක්තියක්ම ලබා දෙන්නට මා දැන් මේ ගීතය ගායනා කරනවා. හොඳට ඔබ අහන්න. මොන තරම් උපමා මේ ගීතය තුල තියෙනවද? ඔබගේ හදවතේ අම්මා තාත්තා ගැන යම්කිසි අදහසක් මතුවේ. ඔබ බලන්න මේ ගීතය අහලා අපිට මේ හදවතේ පිපෙන මල පුළුවන්ද මගේ අම්මට තාත්තට පුදන්න කියන එක ගැන හිතලා බලන්න. ශිෂ්‍යත්වලාභී දරුවනි ඔබලා මේ ලැබුණු දෙයින් තාම හොඳ ප්‍රයෝජනයක් අරගන්න. අර සුනිල් මහත්මයා වගේ මෙතන ඉන්න පුළුවන් හොඳම පිරිසක් ඉන්න පුළුවන්. මං වගේ හොඳ කලාකරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ මානසික සුවයකින් ඔබගේ වැඩ කටයුතු ඔබට අතටම ලැබිලා තියෙනවා. මම මේ වුණා අසපුවෙන්. නිසා ඒක හොඳට ප්‍රයෝජනට ගන්න කියලා ඉල්ලමින් මේ ගීතය අහන්න. මම දැන් මේ ගීතය තමයි ගායනා කරන්නේ. මිහි මණ්ඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලින් මරු කතරට වහින වැස්ස අම්මා නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා සිය දහසක් නෙකලෝදා එළිය කරන අම්මා සොලොස් කලාපිරි පුරහඳ එළිය කරන අම්මා සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා උදාගිරින් ලොවට වඩින ලහිරු මණ්ඩල අම්මා මිහි මණ්ඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලින් මරු කතරට වහින වැස්ස අම්මා. තිරුවන් සරණයි.